අපිට ගොඩක් වෙලාවට අපේ එක්ස්ටර්නල් හાર્ඩ් වල එහෙම නැත්නම් මෙමරි කාඩ්ස් වල තියෙන ෆොටෝස් වීඩියෝස් වගේ දේවල් රිකවරි කරගන්න අවශ්‍ය වෙන්න පුළුවන්. ඉතින් ඒකට පාවිච්චි කරන්න පුළුවන් data recovery software එකක් ගැන තමයි අද අපි මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ. ඒකේ නම තමයි 4D Disk Data Recovery කියන්නේ. පළවෙනි description එකේ තියෙන link එකෙන් ගියාම මෙයාලගේ website එකට මේ විදිහට යන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ website එකේ තියෙන අපිට මේක free download කරගන්න පුළුවන්. නමුත් මේක paid software එකක්. නමුත් අපිට මේක free download කරලා check කරලා බලන්න පුළුවන්. දැන් මම මේක Mac එකට download කරගෙන බලනවා install කරගෙන මෙන්න මේ විදිහට තමයි මේක install කරගන්න තියෙන්නේ. මේ වගේ සාමාන්‍ය Mac application එකක් විදිහටම අපිට මේක install කරගන්න තියෙන්නේ. install වෙලා ඉවර වුණාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට main interface එක. මෙතන Nikon කියලා තියෙන්නේ මේ camera chip එකක්. ඊට පස්සේ hard drive ටික. ඊට පස්සේ මෙතන පල්ලෙහෙන් තියෙනවා trash සහ අනිත් දේවල්. මෙතන memory card එකට මෙතනින් යන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා memory card එකට පල්ලෙහෙන් තියෙනවා camera recovery කියලා option එකක්. විවිධ වර්ගවල camera රාශියක් මෙතන recovery කරගන්න පුළුවන්. ඒත් එක්කම මෙතන තියෙනවා specialized data recovery කියලා වෙනම tools කිහිපයක්. මේ tools වලිනුත් අපිට ගොඩක් ප්‍රයෝජනවත් වැඩ කරගන්න පුළුවන්. ඉතින් ඊට පල්ලෙහෙන් තියෙනවා මේ විදිහට file repair කියලා option එකක්. damage වුණ files අපිට repair කරගන්න පුළුවන් මේ tools ටික පාවිච්චි කරලා. ඊට පස්සේ එතන මේ tools ටික අපි බැලුවට පස්සේ එහා පැත්තේ තියෙනවා මෙන්න මේ විදිහට file clean up කියලා option එකක්. hard disk එකේ ඉඩ පිරීලා නම් අපිට පුළුවන් මේ option එකෙන් clean up එකක් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට තියෙනවා data backup option එකක්. අපේ data ටික backup කරගන්න පුළුවන්. ඒ වගේම Mac OS boot disk එකක් හදාගන්නත් මෙතන tool එකක් වෙනම දීලා තියෙනවා. ඉතින් අපි මේ විදිහට hard drive එක නෙමෙයි මුලින්ම chip එකක් recover කරලා බලමු. මේකේ photos තමයි තියෙන්නේ. ඉතින් මම photos recover කරගන්නවා මේ විදිහට අනිත් ඒවා අයින් කරලා photos ටික මම මේ විදිහට recover කරගන්නවා. මේ chip එකේ දැනට තියෙන photos කිහිපයයි මම ඔයාලට පෙන්නන්නම්. මේ දැන් පටන් ගන්නවා මේක recover වෙද්දි photos සෑහෙන ප්‍රමාණයක් වෙලා තියෙනවා recover වෙන්න. එහා පැත්තෙන් පොඩියට preview එකක් පවා පෙන්නනවා. ඉතින් මේ විදිහට තමයි recover වෙනවා අපිට බලා ගන්න තියෙන්නේ. අපි දැන් chip එක open කරලා බලමු මේක ඇතුලේ තියෙන්නේ. එතනම පොඩි ප්‍රමාණයක් තමයි photos තියෙන්නේ. අනිත් ඔක්කොම මම delete කරලා තියෙන්නේ. ඒ delete කරපුවා තමයි මේ විදිහට දැන් recover වෙන්නේ. ඉතින් මේ වගේ අපිට බලා ගන්න පුළුවන්. අපි මෙතනින් උඩින් එකක් select කරලා recover කරගමු. recover කරගන්න මෙතනින් පෙන්නනවා එහා පැත්තෙන් අපිට preview එකක්. preview එකේ අපිට බලලා ගන්න පුළුවන් ගොඩක් හොඳ files වල reviews පෙන්නනවා මෙතන. damage ඒ වගේ මම හිතන්නේ පෙන්නන්නේ නැහැ. මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් පල්ලෙන් recovery option එක යනකොටම මෙන්න මේ වගේ preview එකක් පෙන්නනවා. මම දැන් මේක recover කරගන්න යන්නේ preview එක මෙතනින් බලලා මේ preview එක මෙන්න මේ විදිහට අපිට දැන් බලා ගන්න පුළුවන්. දැන් මෙතනින් මම මේක recover කරගන්න යන්නේ මේ විදිහට recover option එක දීලා. හරි දැන් මම මේක බලමු chip එකටම save කරගන්න පුළුවන්ද කියලා. සාමාන්‍යයෙන් එහෙම දෙන්න විදිහක් නෑ. බලමු chip එකටම දෙන්න පුළුවන්ද කියලා. memory card එකටම දෙන්න ගියොත් මේ විදිහට message එකක් එනවා දෙන්න බෑ කියලා. ඒ කියන්නේ දෙන්න පුළුවන් නමුත් ඒක හරියට recover වෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා කියලා තමයි මෙතන කියන්නේ. ඉතින් මේ වින්දා අපි වෙනත් තැනකට වෙනත් hard drive එකකට මේක recover කරගන්න බලමු. මේක මේ විදිහට hard drive එකටම recover දුන්නා. දැන් මේක බලා ගන්න පුළුවන් අපිට recover වෙනවා. හරි recover වුණා. දැන් අපිට ගිහලා මේ file එක open කරගන්න තියෙන්නේ. folders ටිකක් හැදිලා තියෙනවා මේ වගේ. මෙන්න මෙහෙම ගිහලා මේක අපිට ඕපන් කරගන්න තියෙන්නේ. මේ තියෙන්නේ ෆොටෝ එක කිසිම ඩැමේජ් එකක් නැතුව හොඳ රෙසොලූෂන් එකෙන් අපිට බලා ගන්න පුළුවන් මේක රිකවර් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම මෙතන AI repairing කියලා option එකකුත් තියෙනවා. ටිකක් ඩැමේජ් වුණු වගේ files වලට ඒකේ preview එකක් පෙන්වන්නේ නැහැ. ඒකත් අපිට රිකවර් කරගන්න පුළුවන් කලින් වගේම මෙන්න මේ විදිහට රිකවර් කරගන්නයි තියෙන්නේ. එතනත් ගොඩක් ඉක්මනට රිකවර් වෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ options ගොඩක් තියෙන මේ tool එක අපිට Windows සහ Mac දෙකටම download කරගන්න පුළුවන්. පළල description එකේ තියෙන මේක download කරගන්න අවශ්‍ය කරන link අවශ්‍ය කෙනෙකුට මේක try කරලා බලලා මිලදී ගන්න පුළුවන් description එකේ තියෙන link එකෙන් ගිහින්.